අයිබෝවන් අපේ දොස්තර YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ ලස්සන ගැහැණු ළමයින්ව අවලස්සන කරන රෝගයක් ගැන. මම අද කතා කරන රෝගයට වෛද්‍යවරු කියන්නේ polycystic ovarian syndrome කියලා. අපි කෙටියෙන් ඒකට PCOS කියලා කියනවා. මේ රෝගය කාන්තා පාර්ශවයට බහුලව ඇතිවන හෝමෝන අසමතුලිතතාවයක් සිදුවන තත්ත්වයක්. මේකෙන් කාන්තා පාර්ශවයේ ගැහැණු ළමයින්ගේ ශරීරය තුළ පිරිමි හෝමෝන නැත්නම් ඇන්ඩ්‍රොජන් වැඩි වෙනවා. අපි කොහොමද මේ PCOS කියන තත්ත්වය අපිට තියෙනවද කියලා අඳුරගන්නේ? මාසික ඔසප් චක්‍රය අක්‍රමවත් වීම, දරුවන් පිළිසිඳ ගැනීමට අවශ්‍ය වුණත් දරුවන් පිළිසිඳ නොගැනීම, මූණේ, බඩේ, පපුවේ කෙස් වැවීම, කොණ්ඩේ ඉතා තුනී වීම, කොණ්ඩේ යාම, කුරුල ඇතිවීම, සමතය සහිත වීම, බර අධික ලෙස වැඩිවීම, විශේෂයෙන් බඩ, සමහර අයගේ බෙල්ල, කිහිලියට කළු පැහැයක් ගැනීම වුණත් සිද්ධ වෙන්න පුළුවන්. මේ ලක්ෂණ හැමෝටම එක විදිහට තියෙන්නේ නැහැ. සමහර අයට එකක් විතරක් වුණත් තියෙන්න පුළුවන්. මේ ලක්ෂණ තියෙනවා නම් ඔයා ડોක්ටර් කෙනෙක් හම්බ වෙලා මේ ගැන ડોක්ටර්ව දැනුවත් කළාම ડોක්ටර් ඔයාගේ සම්පූර්ණ විස්තර අහලා අදාළ ડોක්ටර් කෙනෙක් වෙත යොමු කරන්න හරි නැත්නම් අදාළ පරීක්ෂණ සිද්ධ කරන්න හරි ඔයාව යොමු කරයි. පරීක්ෂණ විදිහට අපිට කරන්න පුළුවන් රුධිර පරීක්ෂණ තියෙනවා. අපි එකකින් හෝමෝන පරීක්ෂා කරලා බලනවා. ඒ වගේම අපි ස්කෑන් කරලා බලනවා ඩිම්බවල පොඩි ගෙඩි තියනවද කියලා. එතකොට ඔයාලට හිතන්න පුළුවන් මේ PCOS කියන තත්ත්වය භයානකද කියලා. නෑ. ඒක ජීවිත අවදානමක් තියෙන අසනීපයක් නෙවෙයි. ඒත් අපි PCOS පාලනය කළේ නැත්තම් දියවැඩියා වෙන්න පුළුවන්. දරුවන් පිළිසිඳ ගැනීමට ඕන අයට ඒ දේවල් සිද්ධ නොවෙන්න පුළුවන්. අධිකතර බරුවක් ඇති වෙනවා. හෘද රෝග, ගර්භාෂ පිළිකා, මානසික ආතතිය වගේ දේවල් එන්න පුළුවන්. මේ රෝගය හොඳට කන්ට්‍රෝල් කළොත් මේ රෝගය ගොඩක් හොඳට කන්ට්‍රෝල් කරන්න පුළුවන් එකක්. ඒ වගේම තමයි අදාළ රෝග තත්ත්වයේ තියෙන අයගේ බර අඩු කරගන්න එකම මේ රෝගයට ඉතාමත් යහපත් පැත්තට බලපානවා. සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් ගන්න එක, ක්‍රමවත් ව්‍යායාම කරන එක, ඕසප් චක්‍රය ක්‍රමවත් කරන බෙහෙත් ගන්න එකෙන්, කුරුල ඇසුව කරන බෙහෙත් ගන්න එකෙන්, ගැප් ගැනීමක් බලාපොරොත්තු වෙන අයට ඒ සඳහා ප්‍රතිකාරات තියෙනවා. මේ වගේ දේවල් වලින් අපිට මේ රෝගය හොඳට කන්ට්‍රෝල් කරන්න පුළුවන්. අපේ ජීවන රටාව වෙනස් කරගන්න එක තමයි මේ රෝගය පාලනය කරගන්න අපිට ඕන කරන මූලිකම දේ. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා සනීපෙන් ඉන්න. ඔයාලට ඕනම ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයාලට ඊළඟ වීඩියෝ එක ඕනේ මොකක්ද කියලා කමෙන්ට් කරන්න. Thank you.